හරි අද මම ඔයාලත් එක්ක කතා කරන්න ටිකක් වෙනස් විදිහේ සංසිද්ධියක් පිළිබඳව. ඔයාලා දැකලා ඇති YouTube එකේ Facebook එකේ එහෙම රීල්ස් එහෙම තියෙනවා. මේ වගේ බැටරි කෑල් දෙකක් අරගෙන මෙන්න මේ වගේ මේ බැටරි කෑල් දෙක මේකේ වතුර පිරුණු වීදුරුවක් දෙපැත්තෙන් ඇල්ලුවට පස්සේ මේක ඇතුළේ තියෙන වතුර ටික භ්‍රමණය වෙනවා. ඒක එහෙම නැත්නම් දියසුලියක් වගේ කැරගෙනවා. හරි අපි බලමු මේ ඇත්තට ඒක එහෙම වෙනවද කියලා. දැන් මම මෙන්න බැටරි කෑල් දෙක මේකට අල්ලනවා. බලන්න මේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කිසිම දියසුලියක් හෝ දැන් මේ පැත්තෙන් ඇල්ලුවත් දෙපැත්ත මාරු කරලා ඇල්ලුවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මොකක්ද එහෙනම් YouTube එකේ හරි Facebook එකේ හරි රීල්ස් වල අපි දකින්නේ මේ වගේ බැටරි කෑල්ලක් දෙපැත්තෙන් ඇල්ලුවාම මේක ඇතුළේ දෙන වතුර ටික භ්‍රමණය වෙනවා. එහෙම නැත්නම් දියසුලියක් වගේ කැරකෙනවා කියලා. ඇත්තට ඒක එහෙම මෙහෙම බැටරි කෑල්ල දෙකක් ඇල්ලුවාම ඒක වෙනවද? නැහැ. එතන තියෙන්නේ ඇත්තටම අපේ මේ ඇස රැවටනවා කියන්නේ බොරුවක් කරන්නේ නැත්තම යාලා. මෙහෙම බැටරි කෑල්ල දෙකක් ඇල්ලුවා කියලා මේ කවදාවත් කැරකෙන්නේ නැහැ. ඒක බොරුවක් විද්‍යාත්මකව. එහෙනම් යාලා කොහොමද ඒක කරන්නේ? යාලා කරන්නේ ඒ කරන විදි කීපයක් තියෙනවා. නමුත් මම දැන් මෙතනදී ප්‍රධාන විදිය ඔයාලට කියන්න මේක ඇතුළට පොඩි දාන පොඩි චුම්බකයක්. අපිට පේන්නේ නැති විදිහට මේ ඇතුළට පොඩි චුම්බකයක් දාලා ඊට පස්සේ යාලා මේ යටින් මේ මේසේ යටින් අපිට තියෙන හැම තවත් චුම්බකයක් හෝ තවත් චුම්බකයක් හෝ නැත්නම් ප්‍රබල චුම්බක කරකවන යන්ත්‍රයක් අරගෙන චුම්බක බලයෙන් කරකවන යන්ත්‍රයක් කරගෙන ඒක මේසේ යටින් අල්ලනවා. එහෙම නැත්නම් සමහර වීඩියෝ දැකලාදී මේ මේසේ පොඩි ස්තර වගේ තියලා ස්තරය අපිට පේන්නේ නැහැ මේක උඩින් තියෙනවනේ. නමුත් ගොඩක් වෙලාවට මේ මේසේ යටින් අල්ලනවා පොඩි චුම්බකයක්. එහෙම නැත්නම් චුම්බක කරකවන යන්ත්‍රයක් නැත්නම් ප්‍රබල චුම්බකයක්. ඒක ඇල්ලුවට පස්සේ තමයි මෙන්න මේ ඇතුලේ තියෙන එක පොඩි මේ චුම්බක ඇතුලේ චුම්බකයල කැරගෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. එකක් එයාලා වීඩියෝ එක අන්තිම මොහොතේ එඩිට් කරනකොට ඒක සංස්කරණය කරාට පස්සේ අපිට කොහොමවත් පේන්නේ නැහැ. සහ මෙහෙම නැත්තම් සමහර අය ඉන්නවා හොඳ ක්‍රියේටිව් මයින්ඩ් එකක් තියෙන කට්ටියට සහ හොඳ නොලෙජ් එකක් තියෙන වීඩියෝ එඩිටින් සම්බන්ධව එයාලා වීඩියෝ එඩිට් පැත්තෙම මේක බොරුවට කරකවලා පෙන්නනවා. ඒතකොට නමුත් කොහොම වුණත් ඔයාලා දැනගන්න ඕනේ බැටරි කෑල්ල දෙකක් ඇල්ලුවා කියලා කීයටවත් මේ වතුරේ කැරකෙන්නේ නැහැ. හැබැයි බැටරි කෑල්ලකින් මේ වතුර කරකවන්න පුළුවන්ද? එහෙම විද්‍යාත්මක පැත්තක් තියෙනවද? ඔව් ඇත්තටම තියෙනවා එහෙම එකක්. ඒක ඇත්තටම කරන්න නම් චුම්බක බලයෙන් එහෙම හරි චුම්බක බලයක් එතන තියෙන්න ඕනේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා MHD ටෙක්නොලොජි එහෙම නැත්නම් මැග්නිටෝ හයිඩ්‍රොඩයිනමික් කියන මූලධර්මය පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒකෙදි මොකක්ද කරන්නේ? මේක පොඩ්ඩක් සංකීර්ණයි. ඒකෙදි කරන්නේ මෙන්න මේ වගේ වතුර එකක් අරගෙන මෙන්න මේ වතුරේට ලුණු දානවා. ලුණු දාලා හොඳට දිය කරනවා. ඇයි ලුණු දාන්නේ? සාමාන්‍ය ජලයට වඩා ලුණු දැම්මට පස්සේ මේක තියෙන අයන සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ ලුණු තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් දානකොට සෝඩියම් ප්ලස් සහ ක්ලෝරයිඩ් අයන මේක හොඳට දිය වෙලා මේක හොඳ අයන සාන්ද්‍රණයක් ඇති වෙනවා. අයන සාන්ද්‍රණයට ඉන්න හොඳ විද්‍යුත් සන්නාගතාවක් මෙන්න මේකේ ඇති වෙනවා මේ ජලයේ. අන්න ඊට පස්සේ අපිට ඕන කරන ප්‍රබල චුම්බකයක්. හොඳ ප්‍රබල චුම්බකයක් කරන ඒ චුම්බකය අපි ඊට පස්සේ මෙන්න මේක යටින් තියන්න ඕනේ. මේ වතුර වීදුරට යටින් තියලා ඒක උඩින් ආයෙ වතුර වීදුර තියන්න ඕනේ. ඊට පස්සේ අපිට අන්න එතකොට අපිට ඊළඟ අවස්ථාවේ බැටරියක් ඕන වෙන්නේ. ඒකද අපි ප්‍රබල සම 9 වෝල්ට් වගේ බැටරියක් අරගෙන පොඩි ඉලෙක්ට්‍රෝඩ් දෙකක් හදාගන්න. ඉලෙක්ට්‍රෝඩ් දෙකක් කම්බි දෙකක් ගත්ත කියලා හිතන්නකෝ. ඉලෙක්ට්‍රෝඩ් දෙකක් අරගෙන එක කම්බියක් ධනාග්‍රයටත් අනෙක් කම්බිය ඍණාග්‍රයට සම්බන්ධ කරලා එකාග්‍රයක් සම්බන්ධ කම්බිය මේකේ මැදයට වෙන්නත් අනෙක් කම්බිය මේකේ මේ විදුලි බිත්තියේ කොටන්නත් අපි මේකට ඇතුල් කරනවා. හරි. අන්න එතකොට නම් ඔන්න ඔය ඇතුලේ චුම්බක බලයේ හින්දා මෙන්න මෙතන දියසුලියක් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. පුළුවන් නෙවෙයි අනිවාර්යෙන්ම ඒක ඇති වෙනවා. එතකොට මොකද්ද එතන වෙන්නේ? මෙතන ඔයාලා සමහර කට්ටිය දන්නවත් දන්නේ නැති කට්ටියද ලොරෙන්ස් පවර් කියලා එකක් ලොරෙන්ස් ෆෝස් කියලා බලයක් නිර්මාණය වෙනවා. එතකොට දැන් මේ යට චුම්බකයක් තියෙනවනේ. එතකොට චුම්බකයක් තියෙන චුම්බක ශේෂයක් ඇති වෙනවා. එතකොට යට චුම්බකද ඉහළට චුම්බක ශේෂයක් ඇති වෙනවා. ඊට පස්සේ දැන් මේ බැටරිය මගින් මේ ජලය තුලින් ධාරාවක් ගමන් කරන නිසා ඊට ලම්බකව මේ චුම්බක ශේෂය මගින් බලයක් ඇති වෙනවා. අන්න ඒ බලය හින්දා මේකේ තියෙන අයනත් හින්දා ඒ ඔක්කොම බල ඇතුළේ මෙන්න මේක මේ භ්‍රමණය වීමක් සිදු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට කරොත් විතරයි මේක ඇත්තටම විද්‍යුතය මගින් මේක කරකවන්න පුළුවන්. නැත්තම් මේකවත් මෙහෙම ඇල්ලුවා කියලා කීයටවත් මේක කැරකෙන්නේ නැත.